WWE එකේ රේ මිස්ටීරියෝගේ මාස්ක් එක කියන්නේ යාගේ දෙවනි හම වගේ දෙයක්. හැබැයි ඔයාලා දැකලා ඇති රේයි දැන් ගොඩක් වෙලාවට එයාගේ මූණ ප්‍රසිද්ධියේ පෙන්නනවා. ඇයි ඒකට කවුරුත් විරුද්ධ නොවෙන්නේ? ඇත්තටම මේ කතාව පටන් ගන්නේ 1999 අවුරුද්දේ. ඒ කාලේ WCW වලදී පැවැත්වුණු මාස්ක් vs hair මැච් එකකින් රේයි පැරදුනා. ලූචාලි බ්‍රේ සම්ප්‍රදායට අනුව මැච් එකකින් පැරදිලා මාස්ක් එක ගැලවුවොතින් ආයෙ කවදාවත් ඒක දාන්න බෑ. ඒ නිසා යාට WCW වල ඉතුරු කාලයම මාස්ක් එක නැතුව සෙල්ලම් කරන්න සිද්ධ වුණා. හැබැයි 2002දී රේ මිස්ටීරියෝ WWE එකට එනකොට වින්ස් මික්මෑන්ට ඕන වුණා රේ ආයෙත් මාස්ක් එක දානවා දකින්න. ඒකට මෙක්සිකානු රෙස්ලිං කමිසමෙන් විශේෂ අවසරයක් පවා ලබා ගත්තා. කොහොම වුණත් ඒ වෙද්දී ලෝකයම රේගේ මූණ දැකලා ඉවරයි. අද වෙනකොට රේ මිස්ටීරියෝ කියන්නේ මේ මාස්ක් එක ලෝක ප්‍රසිද්ධ කරපු අයිකන් එකක්. මාස්ක් එක ඇතුලේ ඉන්නේ කවුද කියලා හැමෝම දන්න නිසා දැන් එයාට ඕනෑම තැනකදී මේ මාස්ක් එක නැතුව ඉන්න එක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ.